හායි යාළුවනේ අද සෙනසුරාදා අපේ නිවාඩු දවසේ අපි යන්න බැලුවේ ග්‍රහලෝකාගාරය බලන්න. ඉතින් අපි දෙන්නයි හස්බන්ඩ්ගේ අම්මවයි එක්කන් තමයි අපි දෙන්න මේ ගමන යන්නේ. අපි දැන් ග්‍රහලෝකාගාරයට ආවා. ෂෝ එක තියෙන්නේ නම් දෙකට අපි ආවේ එක වෙනකොට ආවා. මොකද එක වෙනකොට ටිකට් දෙන හින්දා ෂෝ එක පටන් ගන්නකම් මායි හස්බන්ඩ්ුයි අම්මයි එළියට වෙලා චුට්ටක් හිටියා. ෂෝ එක පටන් ගන්න කලින් අපි පොඩ්ඩක් ග්‍රහලෝකාගාරයේ වටේ ටික ඇවිදලා බැලුවාම ගොඩාක් දේවල් තිබ්බා විස්තර කරලා අහස ගැන, තරු ගැන, ග්‍රහලෝක ගැන ඒ හැමදේම අපිට බලා ගන්න පුළුවන් වුණා. පටන් ගන්න කලින් හස්බන්ඩ් ටිකක් බඩගිනි කිව්ව හින්දා අපි එතන තියෙන කැන්ටීන් එකටත් ගියා. ඒකෙත් තියෙනවා ඔයගලන්ට ගන්න පුළුවන් පොඩි පොඩි ෂෝටීස් ඒ වගේ දේවල්. ඉතින් අපි දැන් යන්නේ ග්‍රහලෝකාගාරය ඇතුළට. අපි මෙතනින් ටිකට් ටික දීලා අපි තුන්දෙනා ඇතුළට ගියාම ඇතුළෙත් විස්තර කරලා තියෙනවා ග්‍රහලෝකාගාර ගැන ඒ දේවල්. ඇතුළට ගියාම හස්බන්ඩ්ගේ යාළුවෙකුත් හම්බුණා. එයාත් එක්ක සෙල්ෆි එකකුත් ගත්තා. ඉතින් අපි දැන් ග්‍රහලෝකාගාරය ඇතුළට ඇවිල්ලා ඉන්නේ. කට්ටිය ඔක්කොම දැන් රෙඩි වෙලා ඉන්න. තාම ෂෝ එක නම් පටන් ගත්තේ නැහැ. ඒ වගේමයි විශේෂයෙන්ම ෂෝ එක පටන් ගත්තට පස්සේ වීඩියෝ කරන්න ඒ දේවල් කරන්න බෑ. ඔයගොල්ලෝ ඒ අත්දැකීම ඇත්තටම විඳින්න ෆෝන් එක පාවිච්චි කරලා එකෙන් වීඩියෝ කරනවට වැඩිය ඔයගොල්ලෝ ඇස් දෙකෙන්ම අහස තරු ඒ දේවල් ගැන බලනකොට ආසිතනවා. පොඩි කාලේ ගියාට පස්සේ දැන් තමයි ග්‍රහලෝකාගාරයට යන්න ලැබුණේ. ඉතින් දැක්කහම සතුටුයි ආසයි. ඉතින් අපි ඒ දවසේ ඒ සතුට හොඳින් විඳ කට්ටියම